හලෝ කොහොමද ඔයාලට බලන්නකෝ අද ඔක්කොම මිදුල්ලතු ගාලා ඉවර වෙලා මම මේ ඔයාලට එළිය පොඩ්ඩක් පෙන්නනවා මම සමම් පිච්ච පැල වගේක් ගෙනාව ඒ එකක මලක් පිපිලා මම ඒකට ඉතින් දානවා කෙසෙල් පොතු පූජා කරලා ඉවර වෙන මල් ඔක්කොම ටික දානවා හැමතැනම හිටවලා තියෙන සමම් පිච්ච පැල බලන්නකෝ අපිට නම් වහින පාටක්වත් පේන්නේ නැහැ හොඳටම පායනවා මම දැන් මේ ටක් ගාලා අද වැඩ ගොඩක් තියෙන දවසක් ටක් ගාලා මේක කාමරයක් අස් කරගන්න ආවා ඒ ටිකත් ඔක්කොම අස් කරලා බෙඩ් ෂීට් කොට්ට උර ඔක්කොම සෝදන්න කියලා තමයි හදන්නේ ඒ ටිකත් හොදලා අද මට ගොසරි බඩු ඉවරයි ඔක්කොම මම මේ ටික ගේන්න යන්න තමයි ඉක්මනින් වැඩ ටික ඉවර කරගන්නේ බෙඩ් ෂීට් කොට්ට උර ඉතින් ඇත්තටම කියනවා නම් මට මැෂින් එකක් නැහැ මම ඔක්කොම අතේ තමයි සෝදන්නේ ඉතින් ඒක අමාරු නෑ ඉතින් ලේසි වැඩක් ඉතින් අපිට ඉතින් පුළුවන් විදිහට අපේ වැඩ කොහොම හරි ඉතින් අපි කරගන්න එපේ නේද? දඩබිඩි ගාලා කොහොම හරි මේ අපිට තියෙන ඉතින් අපිට තියෙන වැඩ අපි කොහොම හරි ඉතින් ඉක්මනින් කරගන්න ඕන. මැෂින් එකකින් ඉතින් රෙදි සෝදනවා කියන්නේ ඉතින් කරන්ට් එකක් වැඩියෙන් යනවා. ඇත්තටම ඉතින් මේ ඔක්කොටම පහසුයි ලේසියි ඉතින් අපේ වැඩ ටික අපි හිමින් කරගන්නවා මම මේ ටක් ගාලා රෙදි ටිකක් සෝදලා බෙඩ් ෂීට් එක රින්සු දාලා තිබ්බේ ඒ ටිකක් දාලා දැන් මේ ටික සෝදලා අද උදේම මිදුළුත් අතු ගාගත්ත හින්දා ගෙවල් ලස් කරලා ඉවරයි රෙදි ටික සෝදන්න ආවේ මම ගෙවල් ඔක්කොම අස් කරලා අතු ගාලා තමයි ආවේ ටක් ගාලා මට දැන් අද රෙදි ගොඩක් නෑ බෙඩ් ෂීට් කොට්ට වල ටිකක් මං ඊයේ හොදලා දැම්මා. ඒ ටිකත් මං ඉවර කරගෙන මේ රෙදි ටික වනලා මං දැන් කුකුල් කූඩුව අරින්න යන්න ඕන. මේ අද බිත්තර වගේක් ඉල්ලා තිබ්බා ඒක දෙන්නත් ඕන. අපේ ගෙදර ඉන්නවා ඉතින් කුකුල්ලෝ මහ ගොඩක් නෑ. 8 දෙනෙක් විතර ඉන්නවා. ඒකෙන් අපි කොහොම හරි ඉතින් අපිට කන්න බිත්තර තියාගෙන පුළුවන් විදියට සතියකට දෙපාරක් විතර බිත්තර ටිකක් මම විකුණ ගන්නවා. ඒකත් ඉතින් අපිට කීයක් හරි එන දෙයක්නේ. බලන්නකෝ කුඩුව ඇරපු ගමන් එයාලට ඉතින් ඉවසිල්ලක් නැහැ එළියට පනිනකන්. කොහොම හරි ඉතින් දුවන්නේ වතුර බොන්න තමයි. අද බිත්තර තියද බලමු. අපේ ගෙදර ඉතින් ඉන්නේ කිකිලියෝ 5 දෙනෙක් ඉන්නවා. දවසට ඉතින් බිත්තර දෙකක් තිබ්බත් ඉතින් අපිට හොඳයිනේ ඉතින් දරුවන්ගේ කෑම වේලකට හරි බිත්තර 3ක් තිබ්බා. අද බිත්තර 10ක් මම දෙන්න ඕනේ ඉල්ලපු එකක්. එකක් දීලා ඉවර වෙලා මං ගියා ඔය අපි ඉතින් අම්පාරේ ටවුන් එකටම යන්න ඕනේ බඩු ටික ගන්න. මම මේ ගිහිල්ලා මම ඉතින් වීඩියෝ කරේ නෑ පොඩි ෆොටෝ එකක් විතරයි ගත්තේ. මට ඉතින් මාසෙකට කිව්වට මාසෙකමාරකට විතර මට සෑහෙන ප්‍රමාණයක් අපේ ගෙදර ඉතින් 5-6 දෙනෙක් ඉන්නවනේ කෑමට. ඉතින් මං ටිකක් වැඩිපුර බඩු ටිකක් ගෙනත් තියා ගන්නවා. හාල් මැස්සු 500ක්, මිරිස් කුඩු 500ක්, කෑලි මිරිස් 500ක්. අපේ ගෙදර ඉතින් සෝයා පෙරේතයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ හින්දා මම සෝයා පැකට් 2-3ක් විතර ගේනවා. වැඩි කන්නේ නැහැ ඉතින්. මිරිස් 3-5 මුං ඇට මං වීව පැකට් 2ක් ගේනවා. ඇන්ලීන් බොන්නේ අපේ මහත්තයා. මම නම් බොන්නේ නැහැ. පොත්තු පැකට් එකක් ගෙනාවා. ඇස්ට්‍රා සුදු ලුණු පොඩි මයිලෝ පැකට් 3-4ක් ගෙනාවා ඉතින් ළමයිට. රටේ ඉඳි ටිකක් ගෙනාවා. ඔය ඉතින් මාසෙට බඩු ගන්න ගියාම ඉතින් ඔය පොඩි කඩචෝරු ගේනවා. කිතුල් හකුරු ගේනවා. කිතුල් හකුරු ඇත්තටම කිව්වොත් අපේ මහත්තයා බොන්නේ නැහැ සීනි දාලා. එයා හකුරු කෑල්ලක් කාලා තමයි තේ එකක් බොන්නේ. බිස්කට් පැකට් 2ක් ගෙනාවා. ජෙලි පැකට් එකක්. කිස් එකේ සෝස් එක තමයි මම ගේන්නේ. ඇත්තටම මේක හොඳයි රසයි. කොත්තු මික්ස් එකක් ගෙනාවා. අපේ ගෙදර ඉතින් වැඩිපුර අය ඉන්නේ හින්දා මං
ඒ පැකට් එකක් තමයි ගේන්නේ. පපඩම්, සීනි, පාන් පිටි, ඉන්දියාප්ප පිටි කිලෝ එකක් ගෙනාවා. අපි ඉතින් සතියකට එකපාරක් විතර ඉතින් ඉන්දියාප්ප හැදෙනවා. මම ගන්නෙ සුපෝෂා. අද සුපෝෂා එකේ ලොකු පැකට් තිබ්බේ නෑ. ඒකෙන් හින්දා මම සමපෝෂ් පැකට් එකකුයි දෙකක් ගෙනාවා. සුපෝෂ් පොඩි පැකට් එකක් ගෙනාවා. සමපෝෂ කනවා ඉතින් එනට ඒකට වැඩිය සුපෝෂයි හොඳයි කියලා හිතෙනවා. පැල්ලොත්ත කිරිපිටි ගේන්නේ අපි. ඒකෙන් පැකට් 3ක් ගෙනාවා. පරිප්පු ඔය ඉන්දියාප්ප පිටි කිලෝ එකක්. පරිප්පු නම් කිලෝ 3ක් 4ක් විතර ගේනවා. අපේ ගෙදර ඉතින් කට්ටිය වැඩිනේ. මට කිරිසම්බ ටිකක් තිබ්බ හින්දා මම කිරිසම්බ කිලෝ 3ක් විතර තමයි ගෙනාවේ. පොල් තෙල් ලීටර් 3ක් එහෙම ගේනවා. ඉතින් මේ මගේ රින්සෝ සබන් ෂැම්පූ ඔක්කොම ඔඩිකොලොන් මනම් ටූත් පේස්ට් ඔක්කොම බලන්නකො බඩු බිල ඉතින් පළතුරු ටිකකුත් ගෙනාවා. මම මේ ඉක්මනට රැයට කෑම හදාගන්න තමයි හදන්නේ. අද හිතුවා පොත් පැකට් එක හදන්න ඕන කියලා. ඉතින් ඔය ටක් ගාලා ළමයින් මට එළවලු කපලා අරගෙන ඔක්කොම උදව් කරලා දෙනවා. දැන් දුව ලොකු හින්දා ඉතින් එයා මට ගොඩක් උදව් කරනවා. බඩු ටික දාලා ඔය ඉතින් පොත්තු එක එළවලු ටිකත් මට ඔක්කොම කපලා දුන්නා. එයාම තමයි හදන්නේ. මම ඔය ඉතින් ඔක්කොම 3-5 බඩු ටික ඔක්කොම දාලා දෙනවා. ඒකත් ලේසියිනේ. පොත්තු කන්න මං කිරි හොද්දක් හදාගත්තා. චිකන් කරියක් හදාගත්තා. ඔයාලත් කාලා බලන්නකෝ කිරි හොද්දක් හදලා. හරිම රසයි ඇත්තට. මං ඉතින් ඔය දාන්න ඕනේ සේරම දානවා. ආරයා කවලම් කර හදනවා. පොත්තු පැකට් එකක් දාලා හරි ආසයි ඉතින්. අපි ඉතින් ඔය සති දෙකකට එකපාරක් විතර තමයි ඔය කඩ චෝරු කන්නේ. ඉතින් ඒකත් ඉතින් ළමයිට ගෙදර හදලා දෙන එක හොඳයිනේ. ඔයාලගේ අදහසුත් මට කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම කඩෙන් කනවට වැඩිය වියදමත් අඩුයිනේ. ගෙදර හදාගත්තාම ඉතින් 6-7 දෙනෙක් කන ගෙදරකට ඇත්තට කඩෙන් කන එක ඇත්තටම ලොකු වියදමක් නේ. ටික හදාගන්න. ඉතින් අපි ඒක සතුටින් කරනවා ඇත්තටම. ලොකු මහන්සියක් නෑ. ඉතින් අපේ කැම්ප් එක අපි හදාගන්න එක කොච්චර හොඳද පිරිසිදුවට ඔක්කොම. මම ඉතින් පොත්තු හදලා වෙනකොට දුව එයා හදලා තිබ්බා මේ සැලඩ් එකක්. කියන්නේ හැමදේම තිබ්බේ නෑ. පොඩි අන්නාස කෑල්ලක් තිබ්බා. මං ගස් ලැබුවේ කෙසෙලු ගෙනත් තිබ්බා. ඒ ටික දාලා එයා ඉතින් ටට්ටක් ගාලා එකත් හදලා දුන්නා. ඒකත් හදලා විලා අයිස්ක්‍රීම් ටික දවසක් වෙනවා. ඉතින් අයිස්ක්‍රීම් පැකට් එකක් ගෙනල්ලා මං කප් වලට දාලා තිනවා. මං පැකට් තමයි ගේන්නේ. එකක් ගෙනල්ලා තිබ්බා ඉතින්. ඉතින් අපි හැමදාම ඔය වගේ කන්නේ නැහැ. ඉතින් අපිට එහෙම කන්න ඇත්තටම එහෙම කන්න බැහැනේ. ඉතින් අද කාලේ හැටියට ඉතින් පුළුවන් විදිහට ළමයිට හැමදේම දෙනවා අපි. දුව තමයි ඒකත් ඔය හදාන්නේ. එයාම හදලා ඉතින් එයාම ඇත්තට පොප්කෝර්න් නෙමෙයි කන්නේ අපේ ගෙදර. ඔය වගේ ඇල්මිනියම් දීස් ටිකක් තියෙනවා. ඕකේ තමයි ඉතින් කන්නත් ලේසි. ඇත්තටම ටිකක් වැඩිපුරක් කනවා. ඉතින් ඔය වගේ කියන්නේ හැමදාම හදන්නෙත් නැති හින්දා ටිකක් වැඩිපුර හදාගත්තාම ඕම ඉතින් අයිස්ක්‍රීම් ටිකක් දාගෙන කනවා. මේ සීයත් ඉතින් කන්නේ අපේ ගෙදර ඉන්නේ. ඒක හින්දා එයාට චැව්වා. ඉතින් මම මේ වලට පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගෙනාවේ. ඉතින් මුද්‍රස් බලන් ටිකක් තිබ්බයි ටිකක් දාගෙන අපි ඉතින් ඔය කෑම කන ගමන් තමයි ඔය ෆොටෝ එකක් ගත්තේ. මේ අද ගෙනාව කඩ චෝරු ටික. ඔයාලට එන්නකො මං කියන්න. ඇත්තටම අපේ ගෙදර ගිරවෙක් ඉන්නවා. එයා දැන් අපේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා. කොරෝනා පටන් ගන්නකොට තමයි එයාත් අපිට හම්බ වුනේ. එයා ගැන මං ඉතින් වැඩි විස්තරයක් කියන්නම් ඔයාලට. අතට එයාට කතා කරන්න පුළුවන්. පූසෙක් ඉන්නේ අපේ ගෙදර. ඒක හින්දා තමයි කූඩුවට දාලා තියන්නේ යාව. ඉතින් පව් කියලා හිතනවා. ඒ වුණාට ඉතින් එයාගේ ආරක්ෂාවට එහෙම කරන එක හොඳයි කියලා හිතුණා. අනිත් වෙලාවටත් ඉතින් අතටත් ගන්නවා. එයාට ඉතින් ඔක්කොම කන්න බොන්න කූඩුව ඇතුළට දාන්න ඕනේ. ඔන්න ඉතින් අපේ ගෙදර පූසා බලන්නකො මෙයා නිදින තැන. එයා එතන තමයි නිදියන්නේ.
කොහොම රෑට මම නෙට් එක දානකම් බලන් ඉන්නේ නෙට් එක උඩ නැගලා නිදිය ගන්න. පව් කියලා තිතනවා සත්තු ඉතින් තේරෙන්නේ නැහනේ සත්තුන්ට. බලනකො ඉතින් හරි උරතල් ඉතින්. එයා ඉතින් ඔය නිදි එතන තමයි එයාගේ තැන. ඉතින් අපි එයාලට ආදරය කරන්න ඕන. ඇත්තටම සත්තු ඉතින් ඉන්න එක හොඳයි. ඉතින් අපි නම් කැමතියි. සමහරක් අය කැමති නෑනේ. අද ඉතින් වීඩියෝ එක ඉවරයි. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. හැමෝටම ගොඩාක් ආදරෙයි. මගේ වැරදි තියෙනවා නම් කියන්න මට අඩුපාඩු සේරම හදාගෙන ඔයාලත් එක්ක ඉස්සරහට යන්න ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මගේ වීඩියෝ බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා මම ඉතින් හිතනවා. ඔයාලට ගොඩක් ස්තුතියි.